සාමාන්‍ය ශරීර සෞඛ්‍යය ගැන අපි උනන්දු වුණාට මුඛ සෞඛ්‍යය ගැන අපිට තියෙන්නේ බොහොම දුර්වල උනන්දුවක්. ලොකු උනන්දුවක් නැහැ. ඇත්තටම බැලුවොත් අපේ ජනගහණයෙන් දවසට දෙසරයක් දත් මදින්නේ 50%යි. ලෝකේ ජනගහණයෙන් බිලියන් 3.5ක්ම මුඛ රෝග වලින් පීඩා විඳිනවා. කටේ රෝග වලින් පීඩා විඳින හැම 4 දෙනෙක්ගෙන්ම 3 දෙනෙක් මේ අඩු ආදායම්ලාභී රටවල් වල. දත් දිරා යෑම මුඛ රෝග වල ප්‍රධානම රෝගය. ලෝක ජනගහණයෙන් 34%කට දත් දිරා යෑම තියෙනවා. ඒක කුඩා දරුවන්ගේ දත් දිරා යෑම අපේ සමාජයේ අතිශයින් බහුලයි. අපේ අවුරුදු 5 දරුවන්ගෙන් 63%ක ගේම දත් දිරා යෑම තියෙනවා. සුදුලප අවස්ථාවේදී අපිට යොමු වෙන්න පුළුවන් නම් දන්ත සායනයකට අපිට සායනවල සිදු කරන ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර වලින් මේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. කුහරයක් ඇදිලා කැක්කුම එනකොට තමයි ගෙනියන්නේ. එතකොට මේ ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය කිරීමෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය අඩුයි. දත් දිරා යෑමට හේතු මොනවද කියලා ගත්තොත් එimhe ප්‍රධාන දේ සීනි සහ ඇලෙන සුළු පිටි සහිත ආහාර. මේවා අපේ පරිභෝජනයේ ගොඩක් වැඩි. අපි සීනි කන්න හරි කැමතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ එක් පුද්ගලෙක්ට නිරෝගීව ඉන්න වසරකට සීනි කිලෝ 10යි. නමුත් අපේ රටේ වසරකට සීනි කිලෝ 34ක් ශ්‍රී ලාංකිකයෙක් පරිභෝජනය කරනවා. සීනි ප්‍රමාණය පරිභෝජනය අඩු කරන්න ඕන එක දන්ත සෞඛ්‍යයට වගේම සාමාන්‍ය ශරීර සෞඛ්‍යයටත් ගොඩක් වැදගත් වෙනවා. ෆ්ලෝරයිඩ් දන්තාලේප අතින් අපේ රටේ යම්කිසි සතුටුදායක තත්ත්වයක් තියෙනවා. අපේ ජනගහණයෙන් 75%කට කිට්ටු වෙන්න ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කරනවා. ඒත් තවමත් ජනගහණයේ 25%ක් විතර ඉන්නවා ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කරන්නේ නැති. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ෆ්ලෝරයිඩ් වල රැකවරණය ලබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමක් කියලා. නමුත් අපේ රටේ ජනගහණය මොනවා හෝ නොදැනුවත්කම නිසා හෝ වෙනත් හේතුවක් නිසා ෆ්ලෝරයිඩ් නැති දන්තාලේප පාවිච්චි කරනවා තාමත් 25%ක් විතර.